Hi guys, කොහමද ඉතින් ඔයාලට මම නම් ටිකක් අසනීපෙන් හිටියේ වීඩියෝ එකේ කටහඬ වෙනස් ඇති ඒක ගණන් ගන්න එපා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මාව subscribe කරන්න කියලා ආදරණීය ඉල්ලීමකුත් කරනවා. මල් බලන්න ආසාවෙන් පිස්සුවෙන් ඉන්න ඔයාලට තමයි මම අදත් මේ වීඩියෝ එක අරගෙන ආවේ. පහුගිය සතිය පුරාවටම මම යවපු මල් ඕඩර්ස් ටික මොනවද කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අපි දෙන්න ටිකක් උදේම නැගිටලා ඇවිදින්න යනවා මේ. මොකද චිම්පන්සියාගේ ඇඟ පොඩ්ඩක් වැඩි. ඉතින් එයාට ඇවිදින එක හොඳ නිසා අපි දෙන්න ආවා ඇවිදින්න. ඊටත් මේ උදේ පාන්දර අපේ ගම හරිම ලස්සනයි. අපිත් එක්ක පස්සෙන් මෙයා ඇවිල්ලා ඉතින් එයාවත් උරතල් කර කර අපි දෙන්න මේ පොඩ්ඩක් ඇවිදින්න යනවා. මෙහෙට නම් මේ දවස්වල හොඳටම වහිනවා. ඔයාලගේ පැත්තට කොහොමද? වැහැලා පායවුවට මෙහෙට අවුව ගොඩාක් සැරයි. මේ අවුවේ උදේ ඉඳලා හිටියාම ගොඩාක් හෙම්බත් වෙනවා. අපි ඉතින් ටිකක් දුර ඇවිදලා ආපහු ගෙදර යනවා. මේ යන්නේ උඩපුස්සල්ලාව හොස්පිටල් එක හරින්. ඔන්න ඔය පෙන්නන හොස්පිටල් එක ගොඩාක් පරණයි. ගොඩාක් ඉස්සර හදලා තියෙන්නේ. ඒ වුණාට තාමත් මේකේ බෙහෙත් දෙනවා. හොස්පිටල් එක ගොඩාක් හොඳයි. ඔයාලට මතකද මෙන්න මේ චූටියව එයා අපේ ගෙදරට ගෙනල්ලා දවස් 3ක් විතර යනකොට අම්මා කෙනෙක් වෙලානේ. මෙන්න මේ දඟ බබාව තමයි එයා මේ ලෝකෙට ගෙනල්ලා තියෙන්නේ. තාම මෙයා ඉපදිලා දවස් 2ක් වගේ වෙන්නේ මේ වීඩියෝ එක ගන්නකොට. එයා ගොඩාක් හොඳට ඉන්නවා. ඒත් මං හිතුවේ නෑ මේ තරම් ඉක්මනින් එයා අම්මා කෙනෙක් වෙයි කියලා. මොකද එයාට ලොකු බඩක් තිබුණෙත් නෑනේ. ඉතින් එයා ඉක්මනටම අම්මා කෙනෙක් වෙලා. ඉතින් මං හිතනවා මං එයාව ගෙනාවේ වෙලාවට කියලා. මොකද මේ දවස් ටිකේම නුවරඑළියට හොඳටම වහිනවා. තෙමිතේ මේ හිටියානම් මේ බබාට ගොඩාක් සීතල වෙනවනේ. ඊට පස්සේ වතුර උණු කරලා ඒකට කොළ වර්ග දාලා අපි චූටිව නාවවුවා. මොකද අලුතෙන් අම්මා කෙනෙක් වුණාම ඒ විදිහට නාවන්න ඕනේ කියනවනේ. චූටි නාලා වේලෙනකන් මං එයාගේ බබාව වඩාගෙන හිටියා. මං චූටියව අරගෙන ආවට මට හිතුවේ නැති විදිහට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙලා තියෙනවා. චූටි පැටිය දැම්මට පස්සේ ගොඩාක් සැර වෙලා. ඉතින් අපේ ගෙවල් තියෙන්නෙත් පාර ළඟ නිසා එයා යනවා මිනිස්සුන්ව හපන්න. එයාට ඉතින් කූඩුවකට දාලා හිර වෙලා ඉඳලා පුරුදුත් නැහනේ. ගෙදර කූඩුවට දැම්මම එයා කරන්නේ කෑ ගහ දඟලන එක. ඉතින් අපි කූඩුව වහන්නේ නැහැ. මේ ඉන්නේ ඔන්න වේලුණ චූටි එයාගේ බබයි. මේ වීඩියෝ එක නම් මම ගත්තේ චූටිගේ බබාට සති එකමාරක් විතර යනකොට. දැන් නම් එයා ඇස් ඇරලා ගොඩක් හොඳට එයා ඉන්නවා. ඉතින් අපේ ගෙදර අයගේ වැඩේම මෙන්න මෙයා වඩාගෙන හුරතල් කරන එක. එයා දැන් නම් අතටත් හොඳටම හුරු වෙලා ඉන්නේ. ඒත් එයා බිමින් තියන්න හිතෙන්නේ නැහැ වඩාගත්තාම. මොකද ඌරු පැටියෙක් වගේ එයා මහතයි. මං හිතන්නේ තනි බබා. ඉතින් චූටිගේ පළවෙනි බබා නිසා එයා ගොඩාක් හොඳට ඉන්නවා. චූටි නම් පාරෙන් ගෙනාවට වඩා දැන් ගොඩාක් වෙනස් වෙලා ඉන්නේ. එයාව අපිටවත් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. මං හිතන්නේ මේ බබා නිසා වෙන්න ඇති. අපේ ගමේ ගෙවල් ළඟ ගොඩාක් ඉන්න බල්ලොන්ව හපලා තුවාල කරලා කකුල් කඩලා චූටි හරි චණ්ඩියෙක් වෙලා ඉන්නේ. ඉතින් චූටිගේ වැඩ නිසා මම මේ දවස් ටිකේම මිනිස්සු ගොඩකගෙන් බැනුම් අහනවා. අපේ ගෙදර ඉන්න බවෝ දෙන්නවමත් හොඳටම හපලා තුවාල කරලා තමයි තියෙන්නේ. ඔය ඉන්නේ චණ්ඩියා. එයාට සැර කරනකොට මාවත් හපන්න එනවා. ඔය ඉන්නේ ඇස් සැරපු චූටිගේ බබා. මෙයාට තාම සති එකමාරක් වගේ වෙන්නේ. ඉතින් මෙයා ලොකු වෙනකොට චූටිගේ සැර අඩුවේ කියලා හිතනවා. මොකද චූටි ඉස්සර එහෙම නෑනේ. එයා ගොඩාක් හොඳ බව්වෙක් හරිම අහිංසකයි. ඒකනේ ඉතින් මං ගෙදරත් අරන් ආවේ. මෙන්න මේ ඉන්නේ චූටිගේ චණ්ඩියා. ඔයාලට මොකද හිතෙන්නේ මෙයාලව දැක්කම? මට නම් ඉතින් ගොඩාක් සතුටුයි. මං නිසා මේ පැටියා ගොඩාක් හොඳට දැන් ඉන්න නිසා. ඉතින් චූටිගේ හුරතලුත් බලලා සුපුරුදු පරිදි මගේ මල් වැඩ ටික පටන් ගත්තා. මේ දවස් ටිකේ කටින පින්කම් තියනවානේ. ඉතින් ඒ වෙනුවෙන් මට ඕඩර්ස් ගොඩාරියක් ඇවිල්ලා තියෙනවා. අවට වටපිටාව වෙනදා වීඩියෝ වලට වඩා වෙනස් කියලා ඔයාලා හිතනවා ඇති. මේ ලොකේෂන් එක නානෝය. ඉතින් එතනත් හරිම ලස්සන තැනක් ඔයාලට පේනවා ඇති. හැටන් පාර කිට්ටුවම තමයි ඔය මම මල් එකතු කරන්න ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලටත් සුපුරුදු පරිදි ආපහු මල් ඕඩර්ස් දාගන්න පුළුවන් මගෙන් 07612222315 කියන මගේ WhatsApp නම්බර් එකට. මල් පැල ඕඩර්ස් ටික නම් තාම මම බාර ගන්න පටන් ගත්තේ නැහැ. ඉතින් මම මල් පැල ගොඩක් අය මගෙන් ගන්න අහලා තිබුණා මගේ පරණ වීඩියෝ බලලා. ඉතින් මම 10 වෙනිදා පහුවෙලා වගේ මල් පැල ඕඩර්ස් ආපහු බාර ගන්නවා. ඉතින් කාලයක් මල් පැල ඕඩර්ස් නවත්තලා තිබුණ නිසා
මම හිතුවා ලොකු සේල් එකකින් මල් පැල ඕඩර්ස් ටික ආපහු බාර ගන්න. ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ අපි මල් එකතු කරන්නේ වැස්සෙම පහුවදාට යවන්න තියෙන ලොකු කටින පින්කමකට. මේ දවස්වල මෙහෙට හොඳටම වහිනවා. ඉතින් තෙමිලා හොඳටම හෙම්බිරිස්සාව උණ හැදිලා ඉන්නේ මට. කටින පින්කම් වලට ගොඩාක් ඉල්ලන්නේ ඇස්තමේරිය හයිඩ්‍රෙන්ජියා වගේ මල්. ඉතින් ඒවා මට නානෝයේ ඉඳලා එකතු කරගන්න ලේසි. නානෝයේ අපේ ලොකු අම්මා ඉන්නවා. එයාලගේ ගෙදර ඉඳලා තමයි අපි මේ මල් ටික එකතු කරගත්තේ. කැලේ වගේ තියෙන මල් ටික සුද්ධ කරලා තමයි අපි ගෙදරට ගෙනියන්න ලෑස්ති කරගන්නේ. ඉතින් ඔයාලා ඔය දකින්නේ මල් ටික සුද්ධ කරගන්න විදිහ වැස්සෙම. ඉතින් මම මේවා ඔයාලට පෙන්වන්න හිතුවේ මල් කොච්චර ලස්සන වුණත් ඒවා එකතු කරලා සුද්ධ කරලා පැක් කරලා ඒ වැඩ ටික පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි මම මේවා ඔයාලට පෙන්වන්න කියලා හිතුවේ. ඇස්තමේරියා හයිඩ්‍රෙන්ජියා වගේ මල් වර්ග කොහොමත් එළියේ හැදෙන නිසා වැස්සට තෙමනවනේ. ඉතින් ඒ වගේ කොළ පිටින්ම සුද්ධ කරන්න නැතුව මල් ඕඩර්ස් එවනකොට ඒ මල් කුණු වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ කොළ අයින් කරලා තමයි එවන්න ඕනි. ඔය මම අරගෙන යන්නේ දිග නැටි කපලා එතකොට වැඩි කොළ අයින් කරපු කුණු ටික. ඉතින් ඒවත් පාරේ අයිනට විසි කරලා තමයි එතන සුද්ධ කරේ. පාරේ අයිනට කිව්වේ ඉතින් මේ එහෙම කැත වෙන විදිහට දැම්මේ නෑ. මේවා කොහොමත් කුණු වෙලා අයින් කරන ඒවානේ. ඉතින් ඒක නිසා ඔන්න ඔය විදිහට මම ඒවා අයින් කරා. මම පොලිතින් ප්ලාස්ටික් දැම්මේ නැහැ එතෙන්ද. මෙතන view එක ගොඩාක් ලස්සනයි. හැටන් පැත්තෙන් නුවරඑළිය එන අය මෙතන නවත්තලා මේ view එක බලලා තමයි යන්නේ. මෙතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් නම් බොහෝ දුරට මගේ වැඩ ටික ඉවරයි. හෙට මල් ටික යවන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ඊට කලින් දවසේ සුද්ධ කරලා ලස්සන කරලා ලෑස්ති කරගත්තු මල් ටික පැක් කරන්න කලින්. මේ ඕඩර් එක මට දාලා තියෙන්නේ රට ඉන්න අයියා කෙනෙක් මාව නැල්ලට. ඉතින් ඔයාලගෙත් ගෙදර තියෙන පින්කමකට මොනවා හරි උත්සවයකට මල් ඕන නම් ඔයාලට මගෙන් ඊටම සාධාරණ මුදලකට මල් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කුරියර් සර්විස් එක හරහා. ගොඩක් අය අහනවා කෑෂ් ඔන් ඩිලිවරි ඔප්ෂන් එක දෙන්න බැරිද කියලා. කුරියර් සර්විස් වලින් අපිට ඒ ඔප්ෂන් එක දෙන්නේ නැහැ. මොකද මේවා ෆ්‍රෙෂ් අයිටම් හින්දා. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මල් එනකොට කුරියර් සර්විස් එකේ මල් ටික පර වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. මල් මම ගොඩාක් වෙලාවට අලුත්ම මල් තමයි දාන්නේ. එතකොට මල් එනකොට පර වෙන්නේ නැහැ. ඔයාලට මල් එනකොට මැලවිලා තියෙනවා. හැබැයි ඒවා අයිස් වතුරේ දාලා පැයක් දෙකක් යනකොට මේ තිබ්බා වගේම ලස්සන වෙනවා. මොකද මම මල් ටික එකතු කරගෙන එනකොටත් ගොඩක් වෙලාවට මැලවෙනවානේ. ඉතින් අර අලුත්ම පිට මටත් එන්නේ නැහැ. ඉතින් ඔයත් මම මල් ටික එකතු කරගෙන ඇවිල්ලා සුද්ධ කරලා වතුරට දාලා තිබ්බහම ඔය මල් ටික අර මල් ගහේ තියනවා වගේම ලස්සනට එනවා. ඉතින් ඒක ගැන ඔයාලා බය වෙන්න එපා. මල් වලට මොනවා හරි දෙයක් වෙලා තිබුණොත් මං අනිවාර්යෙන් ඒකේ වගකීම ගන්නවා. කොයි වෙලාවකවත් මගේ කස්ටමර්ස්ලාට මං පාඩු වෙන්න දෙන්නේ නැහැ. ඉතින් මල් ටික පැක් කරගෙන වැස්සෙම අපි දෙන්න මේ නානුවෙන් බස් එකේ දාගන්න හදන්නේ. ලොකු මල් බොක්ස් දෙකක් වගේ ආවා. ඒ ටික පැක් කරලා ඉවර වෙනකොට ඉතින් යාළුවෝ අපිට උදව් කරා. ඉතින් ওই විදිහට බස් එකේම මල් ටික දාගෙන අපි දෙන්න මේ කොළඹ බස් එකට මල් ටික දාන්න තමයි යන්නේ. ඉතින් ඔයාලගේ ගෙවල් ළඟටම කොළඹ නුවරඑළිය ටවුන් එකේ ඉඳලා බස් එකක් තියෙනවා නම් මට ටයිම් එක කිව්වොත් මට පුළුවන් බස් වලටත් මල් ටික දාලා දෙන්න. හැබැයි අර උදේ පාන්දර තියෙන බස් වලට නම් දාන්න ටිකක් මට අමාරුයි. ඉතින් ඔන්න ඔය විදිහට බස් එකට මල් ටිකක් දාලා බස් එකේ ෆොටෝ එකයි කන්ඩක්ටර්ගේ නම්බර් එකයි ඒ විස්තර ටික ඔක්කොම දීලා තමයි මම ඔයාලට ඕඩර් එකේ වන්නේ. ඊට පස්සේ මල් එක දාලා ගෙදර ආවා. ඔය ඉන්නේ චූටි අපේ ගෙදර නිදහසේ ඉන්න විදිහ තමයි. අපේ ගෙදරත් බව්ව දෙන්නෙක් ඉන්න නිසා චූටි සැර වුණා කියලාත් මට හිතෙනවා. අපේ හස්බන්ඩ් පොලොස් කන්න ගොඩක් ආසයි. ඉතින් අපි ගෙදර ආවම අම්මලා අනිවාර්යෙන් පොලොස් හදනවා. ඔය තියෙන්නේ අප්පච්චි හා පැත්ත ගෙදරින් අලුත් පොලොස් ගෙඩි දෙකක් ඉල්ලගත්තා. ඉතින් වීඩියෝ එක අදට මම මෙතනින් නවත්තන්නම්. ගිහින් එන්නම්. බයි.